welcome to my YouTube channel. ඔන්න ඉතින් අදත් ලස්සන ඩේ ව්ලොග් එකක් අරන් ආවා ඔයාලව හම්බෙන්න. ඉතින් අද උදෙන්ම මම මගේ මිදුලට වැස්සා. අපේ මිදුලේ පළතුරු ගස් ගොඩක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ වෙරළු ගහක්. ඉතින් ඔයාලා දන්නවද වෙරළු ගහක් කියන්නේ අපිට ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන් ගහක් කියලා. මෙන්න මේ චූටි දළු වලින් අපේ කොණ්ඩේ වවා ගන්න ලොකු උපකාරයක් වෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ ගෙදර තියෙන කාමරංක ගහ. කාමරංක ගහෙත් අපි ගෙඩි ගොඩක් ඔන්න අද කැඩුවා. ඔන්න ඉතින් මම මගේ වෙරළු ජූස් එක උදෙන්ම බොන්නයි හදන්නේ. ඔයාලට හැමදාම උදේ කිරිතේක වෙනුවට මේ වගේ ජූස් එකක් බොන්න තියෙනවා නම් ඔයාගේ ස්කින් එකට, ඔයාගේ හෙයා එකට මේ දේවල් ගොඩාක් බලපානවා. ඉතින් ඔන්න නිදහසේ එළියට වෙලාම මම මගේ වෙරළු ජූස් එක හිමීට බිව්වා. මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක මගේ කකුල් ආපහු ගොඩක් ඩ්‍රයි වෙලා තිබ්බේ. ඉතින් ඔයාලත් නිතරම ෂේව් කරනවා නම් ඔයාලගේ කකුලත් මේ වගේ වෙන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ ස්ක්‍රබ් එක තමයි යූස් කරන්නේ. ඒක මම ඔයාලට කලින් වීඩියෝ වලත් කියලා දුන්නා වගේ හෝම්මේඩ් ස්ක්‍රබ් එකක්. ඒක ගොඩක් හොඳයි. ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙලා නම් ඒ හැමදේම යථා තත්ත්වයට පත් කරගන්න. ඉතින් ස්ක්‍රබ් එක යූස් කරලා හොඳට වොෂ් කරලා ඔයාලට පුළුවන් මොයිස්චරයිසර් එකක් යූස් කරන්න. ස්ක්‍රබ් එක ටික වෙලාවක් ඇප්ලයි කරනකොට හරිම ලස්සන ගෝල්ඩන් කලර් එකක් එනවා මෙන්න මේ වගේ. ඉතින් ඒක වගේ ස්කින් එකෙත් ඇඳිලා තියෙනවා. ඒක හරිම ලස්සන පාටක්. හායි. ඔන්න මම ඉතින් ආපහු වොෂ් එකක් දාගෙන ආවා. ඉතින් ඔයාලා අමතක කරන්න එපා මේ දවස්වල නිතරම වතුර බොන්න ළමයි පේනවනේ මගේ කකුල් වලට වෙලා තියෙන දේ. ඒ වගේම හෙයා එක ෆෝල් වෙන එකත් අඩු වෙනවා ඔයා ගොඩක් වතුර බිව්වොත්. ඉතින් දැන් මම මේ ඇප්ලයි කරන්නේ මගේ සන් ක්‍රීම් එක. ඔයාලා ගෙදරින් එළියට ගියේ නැති වුණත් ගෙදර ඉන්නකොට උනත් සන් ක්‍රීම් එක ඇප්ලයි කරන්න. ඉතින් දැන් මම හදන්නේ නිදහසේ මං කියවකේ විලිබු ආසම් පොතක් කියවන්න. මේ දවස්වල ඉතින් ස්කූල් එකත් නිවාඩු නිසා මම මේ දවස් ටිකේම හරිම නිදහසේ තමයි ගෙදරට වෙලා ඉඳියේ. ඉතින් ඔයාලටත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන නම් අනිවාර්යෙන් පුංචියට හරි කමක් නැහැ ඉංග්‍රීසි බුක්ස් කියවන්න පටන් ගන්න. ඉන්ටර්නැෂනල් ස්කූල් එක ළමයි එක්ක වැඩ කරද්දී ටීචර් කෙනෙක් විදිහට ඉංග්‍රීසි කියන දේ මට ගොඩාක් අත්‍යවශ්‍ය වුණා. ඉතින් මම ඒක ඉගෙන ගත්තේ ගොඩක් YouTube ටියුටෝරියල්ස් බලලා ඒ වගේම මෙන්න මේ වගේ ඉංග්‍රීසි බුක්ස් කියවන තමයි. ඔයාට ආසාව උනන්දුව තියෙනවා නම් අනිවාර්යෙන් පුළුවන් ඉංග්‍රීසි කියන දේ ඉගෙන ගන්න. ඉතින් ඔයාලට ටිප්ස් ඕන නම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මෙන්න මේ ඇල දිහා බලාගෙන ඉද්දී මට පුංචි කාලේ ගොඩක් මතක් වෙනවා. පුංචි කාලේ මම යනවා මේ ඇලේ නාන්න. එතකොට මේ ඇල මේ තරම් ලොකුත් නැහැ. ඉතින් දැන් නාන්න යන්නත් බෑ. ජරා වෙලා කිඹුලොත් ඉන්නවා. ඉතින් ඊට පස්සේ මම මගේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටික පොඩ්ඩක් ඉරේලිය වැටෙන්න එළියෙන් තිබ්බා. ඊට පස්සේ මං ගෙදරත් හිමීට ක්ලීන් කරගත්තා. ඉතින් ඔයාලා ගෙදර ක්ලීන් කරන්න අම්මලට උදව් කරනවද? ක්ලීනින් කියන්නේ ළමයි හරියට තෙරපි එකක් වගේ. ඉතින් මමත් ඉස්සර ගොඩක් ආස වුණ නැති කෙනෙක් ක්ලීන් කරන්න. හැබැයි දැන් මම හරිම ආසයි ගෙදර ක්ලීන් එකට තියාගන්න. ඔන්න දැන් මං හදන්නේ මගේ අයිබ්‍රෝස් පොඩ්ඩක් නීට් කරගන්න. ඔයාලත් මං වගේ නිතරම සැලොන් ගිහින් අයිබ්‍රෝස් හදන කම්මැලි ගර්ල් කෙනෙක් නම් මෙන්න මේ ගැජට් එක තමයි ඔයාට ගැලපෙනම දේ. ඉතින් මේකෙන් පුළුවන් ඔයාලගේ ෆේෂල් හෙයාර් රිමූව් කරන්න. ඒ වගේම ඔයාගේ අයිබ්‍රෝස් හරිම ලස්සනට නීට් කරන්න. මේකෙන් කිසිම පේන් එකක් එන්නෙත් නෑ. ඔයාගේ අපර් ලිප්ස් උනත් ඔයාලට පුළුවන් ලස්සනට නීට් කරගන්න. ඉතින් මේක යූස් කරලා ඉවරුණාට පස්සේ ඔයාලට මේ පෙන්වන විදිහට හිමීට ඒක ඕපන් කරලා ඔයාට පුළුවන් ඔයාගේ ෆේෂල් හෙයාර් ටික හිමීට අයින් කරලා මේක ක්ලීන් කරගන්න.
ඉතින් ටිකක් හවස් වෙලා මම මගේ ෆේස් එකට අලුත් ෆේස් මාස්ක් එකක් try කළා. ඒක තියෙන්නේ කළු පාට ළමයි. හැබැයි ඒක ඔයා ඇප්ලයි කරාට පස්සේ මූණ සම්පූර්ණයෙන්ම සීතල වෙනවා. ඒක හරිම සනීපයි. මාරම රිලැක්සින් ෆේස් මාස්ක් එකක්. ඔයාලත් අනිවාර්යෙන් ඒක යූස් කරලා බලන්න. මට මේක උනේ රුපියල් 600ක් වගේ. ඇත්තටම ඒක මාරම worth ඒ ගානට. ඉතින් ඔයත් කවදාවත් ෂීට් මාස්ක් එකක් යූස් කරාට පස්සේ මෙන්න මේ සීරම් එක විසි කරන්න නම් එපා. ඒක ඔයාලට පුළුවන් ඔයාගේ බෙල්ලේ, අත්වල, කකුල්වල ඇප්ලයි කරන්න. එහෙනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි.